ඒ කියන්නේ මේක මේ මැතිවරණය කියලා කියන මලගෙදර වැඩියම නිදි මරණ කෙනා තෝරන එක නෙමෙයි. දෙන්න රැට යනවා මොකටද? දේවල් ගානිය කැන්නසි පාරක් ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් උඩින් දෙන ආදර්ශ බිම් මට්ටමට ගේන්න නම් බිමත් සුද්ධ වෙන්න ඕන. වැඩිමට තියෙන්නේ ලංකාවේ දියුණු නගරවල තුන්වෙනි ස්ථානය. නිකන් හිතන්න කැම මේසක 3 දෙනා සෙට් වුණාම ආණ්ඩු 3ක් හැප්පෙනකොට කොහොමද කියලා. ගැම්ම. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අපේ වැඩසටහනේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මේ වැඩසටහනේ එපිසෝඩ් පුරාවටම අපි ලාංකීය කාලීන දේශපාලන මාතෘකා තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවටම කතා කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ අමුත්ත වශයෙන් අපි අද එකතු කරගෙන ඉන්නවා අපේ ධනුෂ්ක තිලකසිරි. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවට අපි එපිසෝඩ් ගණනාවකදී අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ලංකාවේ දේශපාලනය. බොහොම වැදගත් මාතෘකාවක් නේ. ඒ ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් අද තමයි අපේ පළවෙනි වැඩසටහන. පළවෙනි ගෙස් පළවෙනි අමුත්ත ඇවිල්ලා ඉන්නවා. ඉතින් ධනුෂ්ක අයියා අපි දැන් රටක් වශයෙන් නේ මැතිවරණ දෙකක් ඉවර වෙලා මේ තුන්වෙනි මැතිවරණය අත ළඟ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අපි දැන් අවුරුදු කීයක්ද? 76ක් අවුරුදු ඇවිල්ලා 76කට පස්සේ ඔන්න අලුත් ආණ්ඩුවක් පත් වෙලා අලුත් රජයක් ඇවිල්ලා මේ අලුත් මූණක් තමයි දැන් මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ. ඔව් දැන් අපි දන්නවා දැන් මේ දේශපාලනය කියන කාරණය මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තේ 2019 අලුත් ආණ්ඩුවෙන් පස්සේ. ඒකත් එක්ක ලංකාවේ අපි දන්නවා මේ එතෙක් මෙතෙක් තිබ දේශපාලනය මිනිස්සු තේරුම් ගත්තේ 2019 පස්සේ. මොකද ලංකාවේ මිනිස්සු ඉල්ලා හිටියා අලුත් දේශපාලන සංස්කෘතිය ලංකාවට ඕනි කියලා. ඒක 2019 ආවා 2019 ලක්ෂ 69 ලක්ෂයක් ලොකු ඡන්ද ප්‍රමාණයක් එක්ක බලයට ඇවිල්ලා. නමුත් කරගන්න උනේ නෑ. ඒක එක පැත්තකින් ඒ කට්ටියගේ දේශපාලන භාවිතාව වෙනස්. දේශපාලනයේ මිනිස්සු ලොකු බලයක් දුන්නට 3-2 බලයක් දුන්නට ඒකත් එක්ක ඒ කට්ටියගේ දේශපාලන භාවිතයේ තිබ්බ බරපතල අඩුපාඩුකම් නිසා ඒ ආණ්ඩුව ඒ තරම් දුරට ඇදගෙන ගියේ නෑ. අන්තිමේට ලක්ෂ ගාණක් ගිහිල්ලා ජනාධිපති මන්දිරේ වට කරලා නැවුනගල යනකම්ම කවුරුත් දන්නේ ඒ කියන්නේ අපි මේ මතකයි නේද පෝලිං වල හිටියා ගෑස් පෝලිං වල හිටියා බෙහෙත් නැතුව හිටියා. ඇත්තටම මේ රටට ඇයි මෙහෙම වුනේ? ඔව් ඒක මෙහෙමයි මල්ලි. දැන් අපි ගත්තොත් එහෙම අපේ රට නිදහසෙන් පස්සෙම ගියේ වැරදි දේශපාලන පාරකට ගියේ. වැරදි ආර්ථික පාරක ගියේ. තාත්තගෙන් පුතාට පුතාගෙන් පොඩි පුතාට බාප්පට බෑනට ඒත් එක තමයි දේශපාලන ගියේ නේ. ඒකත් එක්ක මේ ලංකාවේ එතෙක් තිබ්බ ඒ අර අපි කියන්නේ පෞල් දේශපාලනේ නේ. පෞල් දේශපාලනේ නැත්නම් අපි කියන්නේ වලව් දේශපාලනේ. අපි ගත්තොත් තනිකරම බෝතලේ වලවෙන් තමයි නායකයෝ පත් වුනේ. ඊට පස්සේ ගියාම හොරගොල්ල වලවෙන් ආයෙ නායකයෝ පත් වුණා. අන්තිමට මැද මුලන වලවෙන් තමයි මේක ඉවර වුණේ. ඒකත් එක්ක මේ ලංකාවේ මිනිස්සු තේරුම් ගත්තා එහෙම අර ප්‍රභූ දේශපාලනය කියන එක මිනිස්සු ප්‍රතික්ෂේප කරා. VIP ප්‍රතික්ෂේප කරා. පාර ගියත්තල VIP ගෙදින්න වාහනේ නවත්තලා එන්න ප්‍රභූවරේ VIP කියන්නේ අන්තිමට ආව VVIP තාවනේ. very important person. ඒකත් එක්ක මේ ලංකාවේ මිනිස්සු ඔක්කොම බිම දාලා සමතලම් කරා. 2024 ජනාධිපතිවරණය කියලා කියන්නේ ඕක ආයේ නැගිටින්න බැරි වෙන විදිහටම ඒ දේශපාලන සංස්කෘතිය පෙළලම් දැම්මා. එකෙන් ලක්ෂ 56ක් අරගෙන අනුර සහෝදරයා ජනාධිපති අනුර පත් වුණා. ඒකත් එක්ක බලය ඉල්ලුවා පාර්ලිමේන්තු මැතිවරණයනුත් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න කියලා. මොකක්ද කිව්වේ මේ මැති සභය ක්ලීන් කරමු මාලිමායෙන් හල පුරෝම ක්ලීන් කරන්න කියලා කිව්වේ. අන්තිමට ශ්‍රමදානයක් කරන්න කියලා කිව්වේ. ශ්‍රමදාන වලට අපි
ජනතාවට කිව්වැල්ලා මේ උදුළු කැති ටිකක් මේ අරගෙන මේව කරන්න කියලා බලන්යා බුල්ඩෝසර් කියනවනේ ගැහුවේ හොඳටම ක්ලීන් කළාම දැන් ඒකත් එක්ක අර මේ කියන්නේ ඔය මැතිවරණ කාලේ කිව්වනේ 3න් 2 කියන වචනේ කියන්නත් එපා කියලා කිව්වේ. ඔව්. ජනවයි මාලිමාවේ දේශපාලන ව්‍යාපාරයද 3න් 2 කියන වචනයක් කිව්වේ නැහැ. ඒ හේතුව මීට කලින් ලංකාවේ 3න් 2 කියන කාරණේ පාවිච්චි වුණේ වැරදි විදිහට. අපි දන්නවා 2010 මහින්ද රාජපක්ෂගේ බලයේ ආණ්ඩුව ඒත් ලොකු ශක්තිමත් ආණ්ඩුවක් පිහිටෙව්වේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේත් ලොකු බලයක් පිහිටවවා. පාර්ලිමේන්තු 3න් 2ක් එක්ක. ඒ නිසා ඒ 3න් 2 බලය යාලා පාවිච්චි කරේ ජනතාවාදී විදිහට නෙවෙයි. ඒකත් එක්ක මේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න කියලා තමයි බලය ඉල්ලුවේ මිනිස්සු. ඉතින් මිනිස්සු අර කිව්ව බුල්ඩෝසර් ගෙනල්ලා සුද්ධ කළාම දැම්මා. අන්තිමේට 159ක ලොකු බලයක් මාලිමාවට දුන්නා. ඒකත් එක්ක තමයි ඔය දැන් මල්ලි කිව්ව කතන්දරේ එන්නේ විධායකී සුද්ධ කරා. එතන නැවත ආයේ හොරබොරු වංචා දූෂණ ආක්‍රමිකතා නාස්තිය එතන නැහැ. පාර්ලිමේන්තුවේ දැන් අර නාස්ති වෙන ගුල වහලා තියෙනවා. දැන් ඔන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයට ප්‍රාදේශ සභා නගර සභා මහනගර සභා සුද්ධ පවිත්‍ර කළා දාන්න. නිසා ඔන්න මිනිස්සුන්ට අවස්ථාවක් දැන් ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි වතාවට දැන් ඔය ප්‍රාදේශ සභා නගර සභා කියලා කියන්නේ අන්තිමට මිනිස්සු කිව්වා මේක කොන්ත්‍රාත් සභා. ඇයි පත් වෙන മന്ത്രിවරයා කරන්නේ කොන්ත්‍රාත් එක. කොන්ත්‍රාත් ගන්න එක කරන්නේ. බෝක්කුවෙන් වෙන්න පුළුවන්, පාරෙන් වෙන්න පුළුවන් නේද? ඔව්. ඒකත් එක්ක මේ හැබැයි දැන් මිනිස්සු තේරුම් ගන්නවා. මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා. මේ ඔය අන්ඩ සහෝදරය ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තු 159 ක්‍රියාකලාපයත් එක්ක නාස්තිය උපරිම මට්ටමට අඩු කරලා තියෙනවා. ඉතින් උඩින් දෙන ආදර්ශي බිම් මට්ටමට ගේන්න නම් බිමත් සුද්ධ වෙන්න ඕන. මේ මොකද අනිත් එක තමයි තියෙන ප්‍රශ්නේ දැන් මේ ආණ්ඩුව වෙලපත් වෙලා දැන් මිනිස්සාන මොකද්ද මේ ආණ්ඩුව කරේ මොනාද කරේ කියන එක තමයි දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් අපි තුන්වෙනි මැච් එකට යන්න කලින් අර මේ පළවෙනි මැච් එකේ දෙවෙනි මැච් එකේ ගහපුවල ප්‍රතිඵල මොකද්ද කියලා මිනිස්සු මාර විදියට අහන්න සෝෂල් මීඩියා වලට එමෙල් ගියාට පස්සේ මොනවාද මේ ආණ්ඩුව කරේ අපි තාමත් එහෙමනේ පඩි වැඩි වෙලත් නැහැ පඩි වැඩි වෙලත් නැල්ලු අප්‍රේල් 10 11 ඔය අලුතෙන් පඩි වැඩිච්ච සෙට් එකට මං හිතන්නේ මේ කතාව දැන් ඉදිරියට කියන්න බෑ මම දන්නේ ඔව් ඒ කියන්නේ මූලික වැටුපම වැඩි කරා කියලා කියන්නේ මෙතෙක් ඉතිහාසය තුළ මේ ආණ්ඩුවක් එවැනි ආකාරයේ පඩි වැඩිවීම සිද්ධ කරේ නැහැ. නමුත් මේ ඕන කෙනෙකුට ඉතින් ඒකට විවේචන කයි කතන්දර ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඇත්ත කාරණේ රාජ්‍යසේවක දන්න මම හිතලා අද තැපැල් ඡන්ද තිබුණා. ඔව්. නිසා මං හිතන්නේ මේ තැපැල් ඡන්ද වලින් බහුත අති බහුතරයක් මේ අර උඩ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග සහයෝගයක් විදිහට බහුතරයක් අද වෙනකොට මේ මාලිමාව තැපැල් ඡන්ද වලින් ඉදිරියට ගෙනියලා තියෙනවා. එතකොට මේ අපේ අර කිව්ව කාරණේ දැන් මිනිස්සු අහනවනේ මොකද්ද මේ ආණ්ඩුව කරේ කියලා. ලොකු ප්‍රශ්නයක්. ඒක මෙහෙමයි. දැන් 2019 මාලිමාව ආණ්ඩුවම තමයි 2024 මිනිස්සු ඉදිරියට ආවේ. 103 පක්ෂ. එතකොට 2019 ඉදිරිපත් වෙච්ච අන්න සහෝදරයම තමයි 2024 ජනාධිපතිවරණයට ආවේ. ඒතර වෙනස් වුනේ මොකද්ද? නායකයාත් එකයි නං. ප්‍රතිපත්තිත් එකයි නං. වෙනස් වුනේ කවුද? නායකයවත් පක්ෂයවත් නෙවෙයි වෙනස් වුනේ කවුද? මිනිස්සු වෙනස් වුනේ. මිනිස්සු ඉල්ලා හිටිය අලුත් දේශපාලන සංස්කෘතිය. මිනිස්සු කිව්වේ මේ පාර මේ කොන්ක්‍රීට් කරන්න, කාපට් කරන්න කියලා නෙවෙයි මිනිස්සු ඉල්ලුවේ. අරගලෙන් පස්සේ සිවිලින් ෂීට් වලට ලැට් පෝච් වලට ඉතින් මිනිස්සු දැක්කා ලංකාව බංකොලොත් උනේ නිල වශයෙන් බංකොලොත් උනේ මේ රටේ තිබ්බ වැරදි දේශපාලන පාරින් වැරදි ආර්ථික පාරින්. මිනිස්සු කල්පනා කරා අලුත් දේශපාලන සංස්කෘතිය රටට ඕන වෙනස් කරන්න. මේ විධායකේ වෙනස් කරන්න සිස්ටම් චේන්ජ් 225 එපා කියලානේ කිව්වේ. ඒ කියන්නේ මිනිස්සුගේ එක හෙලාම කිව්වේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඉතින් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවනේ. දැන් ඉස්සර වගේ මැතියමතුරු යනවාද පෝලිම් පිටින් වාහන මන්න මේ ළඟදී අනුර ජනාධිපතිතුමා එනවා වාහන 3යි යන්නේ. වාහන 3. එහෙමත් මේ උපරිමුණොත් 2යි එහෙම නැත්නම් උපරිමුණොත් 3යි. ආරක්ෂක ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් යනවා මේ මොකද පොලිස් බයික් එක මේ ඉස්සරහා තියාගෙන තමන්ගේ වාහනේ පිටිපස්සේ තියාගෙන තවත් වාහනයකට යනවා. ඉතින් අපි මේ ඉස්සර පාරවල් කීයක් වැහුවද? පාරවල් කීයක් වහන්න ඕනද? අපිටවත් යන්න පුළුවන්ද? බෑනේ. අපි නිකමටවත් හරි මේ අපි දන්නේ නැහැ ජනාධිපතිතුමා බයික් එකවත් අපි දැම්මොත් එතන වෙඩි තියලා යනවා. මම මේ ළඟදී මේ කලර් ලයිට් එකෙත් නතර කරන් ඉන්නේ. නෝනේ. ඊට කලින් හිටපු ජනාධිපති ඔහොම නෙවෙයි ලොකු රස්නේ පිටින් ගියේ. ලොකු හයිරංකාරකමින් ගියේ. දැන් මේ සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. ඒකට කොහොමත් නිල නිවාස පාවිච්චි කරන්නේ නැහැ දැන්.
ඉගැන ආර්ථිකෙන මුදහැරලා තියෙනවා. තකොට ඉන්දර දීමනාව අඩු කරලා වාහන පරිහරණය අඩු කරලා මේ ඔක්කොම ආර්ථිකය ශක්තිමත් කරන්න ගත්ත ක්‍රියාමාර්ග. මිනිසුන්ට දුන්න ප්‍රතිලාභුණත් මේ අලුතෙන් ආණ්ඩුවක් පත් වෙලා මාස 6ක් ඇතුළත මේ අලුත් ආදායම් උත්පාදනය කළ කර්මාන්ත ශාලාවල එකතු කරමු මුදල් නෙවෙයි දුන්නේ. උඩ ආණ්ඩුව නාස්තිය අඩු කරා. නාස්තිය අඩු කළා ඒ ඉතිරි වෙන මුදල් ටික තමයි මහා බාහනගර ඉතිරි වෙන මුදල් ටික තමයි සාමාන්‍ය මිනිසුන්ට සුබ සාධන කටයුතු වලට දුන්නේ. ඉතින් ඒ අතින් ගත්තම ආණ්ඩුව මොනවාද කරේ කියනට වැඩිය අහන්න ඕන ආණ්ඩුව මොනවද නොකරේ කියලා අහන්න ඕනේ. කියන්නේ සෑම බිම්මට්ටමේ ඉන්නේ සෑම ජන ප්‍රජාවක්ම ආවරණය වෙන විදිහට දැන් මේ සැරේ අයවැය සම්මත කරා. ඒ අයවැයේ කිසිම ආවරණය නොවුණු පිරිසක් ගැන සඳහන් වෙන්නේ හැම පිරිසක්ම ආවරණය කළා දෙන්නේ. හැම පිරිසකටම මොනවා හරි මේ තමන්ගේ ජීවන මට්ටම ඉහළට නංවන්න මේ හැම ක්‍රියාමාර්ගයක්ම තමයි මේ අයවැය සම්මත වුනේ. ඒ නිසා මේ ආණ්ඩුව මොනවාද නොකර කියන එක නෙවෙයි. ආණ්ඩුව මොනවාද කරේ කියන එක නෙවෙයි. ආණ්ඩුව මොනවාද නොකර කියන එක තමයි අපි මේ වෙලාව බලන්න ඕනේ. ඒකත් එක්ක මම හිතනවා දැන් ඔය කාරණාත් එක්ක මේ අලුත් දේශපාලන සංස්කෘතිය රට තුළ ඇති වෙලා තියෙනවා. ඒතර ඒ සංස්කෘතියත් එක්ක දැන් නිකන් හිතන්නකෝ නීතිපතිවරයා නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොන්ද කෙලින් තියන අද මේ නඩු ක්‍රියාමාර්ග ගන්නවනේ. විනිශ්චයකාරෝපව හරි නිවැරදි තීන්දුව తీරලා දෙනවනේ. දැන් හිතන්නකෝ අපේ මහමැතිතුමා හිටපු කොහෙද මේ දැන් අපි මේ කතා කරන්න යන බදුල් දිස්ත්‍රික්කයේ යන වැලිමඩි නම් මේ අපි කතා කරන්නේ. ඔව්. දැන් මේ ඌව පළාතේ මහමැතිවරයා තාම දැන් ඔන්න 5 වෙනි දිනකමොත් නැවත රක්ෂිත බන්ධනාගාර. ඉතින් උතුරු මැද හිටපු අච්චු කළා තියෙන්නේ හොඳේ. උතුරු මැද පළාත් මේ මහමැතිවරයාත් අච්චු කළා තියෙන අවුරුදු 16කට. ඉතින් කලින් ආණ්ඩුවල ඔහොම මහමැතිලාට හිටපු අමාත්‍යවරුන්ට අන්න මේ මොකද්ද ඒක තමයි මම වාගෙන් මේ අහන්න කියන ප්‍රශ්නේ අවුරුදු 77ක් ඔය එකක්වත් කරගන්න බැරුනේ නෑ. ඇයි? ඒකට ප්‍රධානම හේතුව තමයි මෙතෙක් තිබ්බ දූෂිත දේශපාලනය, පෞල් දේශපාලනය හින්දා ලංකාවේ නීතියට උඩින් තමයි පාලකයා ඉන්නේ. නීතිය ක්‍රියාත්මක කරන අය කොඳුනාරට ටික ඔක්කොම කඩලා තිබුණේ. ඒකට කෙලින් තීරණයක් ගන්න බෑ. තීරණයක් ගන්නව නම් ඕල්ලක් ගහලා අහන්න ඕනේ. අහන්න සර් මේමයි මේ මොකද කරන්නේ? මොකද මේකට කරන්නේ? ඔව්. ඒ කියන්නේ ඒකෙම අහලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම මේ පාලකයා නීතියට උඩින්. ඔව්. ඒ කියන්නේ නීතියට අදාළ නෑ. නැත්නම් ඉතින් මේ රෙජිස්ටර් නොකරපු වාහන මහපාරේ පදිය. නේද? එලින්ම V8 ස්පෝඩ් බය හිතෙනවනේ. ඒ කියන්නේ තනිකරම ඉස්සර മന്ത്രി ඇමති කෙනෙක් එද්දි මිනිස්සු නිකම්ම පුටුවෙන් නැගිටින සීන් එකක් නෙවෙයි. දැන් එහෙම නෑනේ. මේ සාමාන්‍ය මට්ටමට පත් වෙලා ඉන්නේ മന്ത്രിවරයා කියන එක. ඒක නා දායසිරි ජයසේකර කිව්වේ මොකද්ද? බල්ලට දාලා තියෙන්නේ කිව්වනේ. බල්ලට වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ മന്ത്രി දුරේ බල්ලට දාලා තියෙන්නේ කිව්වා. බල්ලට දාලා නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ මට්ටමට පත් කරලා තියෙන්නේ. එක පිරිසක් මේ රටේ තිබ්බ සියලු සම්පත් මේ එයාලගේ පරිභෝජනය සඳහා ඥාති සංග්‍රහ කරගෙන තානාපත් තනතුරු දීගෙන හිටපු සංස්කෘතිය දැන් මොකද වෙලා තියෙන්නේ? කන පිට ගහලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන් අතර බලය ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක මිනිස්සු මේ අලුතෙන් හිතන්න පටන් ගෙන තියෙන්නේ. මං හිතන්නේ ඔය හිතන මේ අලුත් දේශපාලන සංස්කෘතියත් එක්ක මිනිස්සුන් ලොකු අවස්ථාවක් ඇවිල්ලා තිනවා. ආණ්ඩුව මෙතෙක් කරපු ජනතාවාදී තීරණ අනුමත කරනවද නැද්ද කියන එක තමයි මේ මැතිවරණෙන් ඔප්පු සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ මිනිස්සුන්ට ආරාධනා කරනවා මිනිස්සු මේක තේරුම් ගන්න ඕන, කල්පනා කරන්න ඕන. ඇත්තටම මිනිස්සුන්ට එළියට බැස්සම තේරෙනවා නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා, අලුත් වෙලා මේ ජනතාව ගැන හිතන ආණ්ඩුව බලයට පත් වෙලා කියන කාරණය මිනිස්සුන්ට ඒත්තු ගන්නනකොට මිනිස්සුන්ට අර කරගැට දාපු අත්තලින් ගහන කතිරෙට මේ තමන් හිතලා බුද්ධිමත්ව තීරණ ගන්න පුළුවන්. උඩ ආණ්ඩුව දෙකම මාලිමාව වෙනවා. මේ ආණ්ඩුව වෙනස් වෙලා හරියන්නේ නෑ වගේ එකක් මිනිස්සු හිතවල තියෙනවනේ. ඇයි ඒ? ඒ කියන්නේ මිනිස්සු දන්නවා උඩ ආණ්ඩුව පිරිසිදු වෙනකොට මේ ගමේ බිමේ ආණ්ඩුවත් පිරිසිදු වෙන්නම ඕනි කියන තැන තමයි ඉන්නේ මිනිස්සු. තව කාරණයක් තියෙනවා දැන් මේක ඇවිල්ලා පුංචි ඡන්දේ කියලා දියේ මේ අර අපේ විවාහාරයට කියන්නේ පුංචි ඡන්දේ ගමේ ඡන්දේ කියන එක තමයි දැන් කියන්නේ. දැන් අපි දැන් කතා කරලා මැතිවරණ දෙකක් ගැන කතා කරා. ජනාධිපතිවරණ ගැන කතා කරලා පාර්ලිමේන්තු මැතිවරණ ගැන කතා කරලා දැන් ඉතින් මේක නිකන් ගමේ ඡන්දේ වගේ නෙලා දෙන්නේ. ගමේ ඉතින් අඳුරන එක්කෙනා මල ගෙදරට එන එක්කෙනා බල්ල කැපුවා අනේ මෙයා මේ කොටාලු ගෙදරට මේ මට ආවා අර මේ කවුද හන්දියේ සෙට් වෙන එක්කෙනා එකට මේවා ගන්න එක්කෙනා එහෙම කියලා මිනිස්සුන්ට හිතුවොත් මේ පාර ඡන්දෙට මොකක් වෙයිද අපිට? ඒ කියන්නේ මෙහෙම ඇත්තටම දැන් මිනිස්සු අර බිමේ ඡන්දේ ගමේ ඡන්දේනේ. ඒකට නිකන් පවුලේ කමට එකතු වෙනවා නේ. එක පන්තියේ හිටියා කියලා එකතු වෙනවා. දැන් ඒක එහෙම හිතන්න ඕනේ නැහැ මල්ලේ. මොකද දන්නවද?
අපිට දැන් මේ මැතිවරණ දෙකක් පහු කරන් ආවට මේක තමයි තීරණාත්මක මැතිවරණ. ඉතින් ගමේ බිමේ සියලු වැඩ වෙන්නේ මේ පළාත් පාලන ආණ්ඩුවෙන්. ඔය මෙතෙක් කල් තිබ්බ ආණ්ඩු මොකද කරේ? ඔය පළාත් පාලන ආයතනය වැලිමඩ නම් ප්‍රාදේශ සභාව මිනිසුන්ගේ ඈත් කරලා තිබුණේ. ඒතර මිනිස්සු දන්නේ නැහැ සභාවේ මොනවද කරන්න කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඈත් කරලා තිබ්බේ. മന്ത്രി විදියට යනවා. එයා මොකද කරන්නේ? දීමනාව ගන්නවා 15000 දීමනාව ගත්තා. මං හිතර මාසෙට එකයිද කොහෙද රැස් වෙන්නේ? 15000 දීමනාව ගත්තා. ඉතින් එයා මේ කොන්ත්‍රාත් එක එයාම බාරගත්තා. ඒ යන සංස්කෘතිය නැතිුනේ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේක මේ මැතිවරණය කියලා කියන මලගෙදර වැඩියම නිදි මරණ කෙනා තෝරන එක නෙමෙයි. දැන් මිනිසුන් එහෙම ඌවමනයි නම් දැන් මිනිස්සු හිතනවා නම් අර අපේක්ෂකයා අපේ මලගෙදරට ආවා. රෑ 12 වෙනකම්ම හිටියා. කැරම් මතකුත් ගැහුවා. ඒ ටිකුත් බිව්වා. ඒ ටිකුත් බිව්වා. අපිත් එක නිකන් හිටියා වගේ එකක් හිතනවා නම් මෙහෙමයි කරන්න තියෙන්නේ. ඒ ආව අපේක්ෂකයා මේ මලගෙදර වල කපන්න අපේ ආවනම් තමනු මොකද කරන්න ඕන? එයාගේ මලගෙදරක් වුණාම අපිත් ගිහිල්ලා වල කපුවම ඒක අත්තම සම්පූර්ණයි. එතකොට එයා ආවනම් අපේ කොටවුල් ගෙදරට එයාගේ කොටවුල් ගෙදරක් වෙද්දී උත්සව අවස්ථාවක් වෙද්දී අපිත් ගිහිල්ලා එයාගේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. එතනින් එහාට කතිර කියන කාරණයට මේක ගොනු කරොත් එහෙම මේ දේශපාලනය කලින් 76 දේශපාලනයම තමයි වෙන්නේ. නිසා මේ මිනිස්සු මේ මම හිතන්නේ ඔය කියන්නේ පිරිසක් සමහර විට ඔහම මේ මතය පතුරනවා. මේ මතය පතුරවන්නේම ඔව්. තාම තියෙනවනේ බිම්මට්ට මේ තාම මේ ඉන්නවා නිකන් සංගවිච්ච මේ මේ හස්ත ඒ කියන්නේ අපි දැන් කියන්නේ අර මේ බල්ලා මැරුණට මැක්කා ඉන්නවා. මැක්කා තාම බලනවා මොකද මේක ගොඩ දාගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද කියන එක. නිසා අර මේ මැක්ක කොහොම හරි උත්සාහ කරනවා ටික ටික හරි ඔව් උඩට එන්න. මේ බිම තුල මේ අපිට ඇත්තටම පේනවනේ දැන් එක ලකුණක් නැහැනේ දැන් සමහර දේශපාලන ව්‍යාපාරවල ලකුණක් නැහැ නායකයෝ නැහැ. ඇයි නායකයෝ නැත්තේ? හිටපු නායකයෝ කියලා කියාගන්න මිනිස්සු තමයි හිරේ. එහෙම තමයි ජාතික නායකයෙක් පෙන්න ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඔක්කොම එන්නේ මොකටද මේ? මේ එන්නේ ආයි මිනිස්සුන්ට මේ ආදරයකටවත් මිනිස්සුන්ගේ මේ ජීවන මට්ටම අංගලක්කෝ උස්සන්නවත් දෙන්නේ මේ කොන්තරත් එක බලාගෙන ඉන්නේ මේ කලින් සංස්කෘති ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාව ඒකට අවස්ථාව නෙවෙයි. මිනිස්සු බුද්ධිමත්ව හිතන්න ඕනේ අවස්ථාව. උර අපි අර 2019 පස්සේ අරගලයේ කියලා මාතෘකාවක් ආවනේ. අරගලයේ සම්පූර්ණ වෙන්නේ මේ මැතිවරණයේ හරියට සුද්ධ කරොත් ඔන්න අරගලයේ සම්පූර්ණ කම්ප්ලීට් නිසා අර මේ අර ඥාති සංග්‍රහ වෙන්න පුළුවන් හිතවත්කම් වෙන්න පුළුවන් ඒවා තියාගමු අපි පෞද්ගලිකව තියාගමු ඒවා පෞද්ගලිකව තියාගමු නමුත් දේශපාලනය කියන කාරණේට ඒවා කිසිව සම්බන්ධ කරගත යුතු නැහැ මම හිතන්නේ එහෙම තමයි මොකද අවුරුදු ගාණක් අපි ඇල්ල එහෙමමනේ කරේ අර දැන් අර පපුවට තුන් පාරක් ගහ ගන්නවා රට බේරලා දුන්නා ගෝවා ටසිරි ගහන්න එතන ඉහට ගන්නනේ කතිරේ ගහන්න ඕනේ මේ පාර දැන් මේ පාරත් මේ පාදි සභාව අන්දිරයිලද මචං මෙහෙමයි මේ මම මේ උඹලා ගෙදර ඇවිල්ලා මම බලපන් උඹට මේ උඹලා කොච්චර දෙයක් කරාද මොකද පක්ෂ පාට මේව කරගන්න අදාළ කරගන්න යකෝ මම නේ ඉල්ලන්නේ මට දීපන් කියලා කිව්වොත් ගහන සෙට් එකකුත් ඉන්නව නැත්තේ නෑ මේක තමයි ඒක යන්නේ ඒක මේක පාවිච්චි කරගන්න වෙනවා ඔව් ඒ කියන්නේ මේ කොහොමත් මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා කියන්න දෙයක් ඔය විරුද්ධ කණ්ඩායම් වලට නෑනේ ඒතර ඉස්සරහට දාන්නෙම එක්කෝ ඥාතිත්වයක් දානවා මම තමයි ඉල්ලන්නේ පක්ෂ කියන්නේ නැහැ මම ඉල්ලන්නේ මට ඡන්දෙ දීපන් වගේ අදහසක් කියන්නේ ඒතර ඇත්තටම මේක අහන මිනිස්සු තේරුම් ගන්න ඕන මේ ඇත්තටම දැන් අවුරුදු 76 තිස්සේ මේ ඔය දෙපැත්තට මාරු වෙලා පාට පක්ෂ මේ මාරු වෙන්නේ මේ ආවේ තවදුරටත් ඉල්ලනවා නම් අපි සභාව කොට දාන්නම් තවදුරටත් ඉල්ලනවා නම් අපි නගර සභාව කොට දාන්නම් ලාස්ට් chance එක කියලා නේද දැන් අපි ඇත්තටම දන්නවනේ මේ ඔය මේ රටේ නායකයයි කියලා හිටපු මිනිස්සු මේ පොළොව ඉඹගෙන ළමයි වඩාගෙන එහෙමනේ මේ සංස්කෘතිය ගෙනාවනේ ඉතින් ඒක ගෙනල්ලා අන්තිමට බංකොලොත් පත්තරේ අද දැම්මයි ඉතින් ඒකේ මේ නැවත අර මේ මලවුන්ගෙන් නැගිටිනවා වගේ පිරිසක් නිකන් නිින්දෙන් හැරලා මේ සැරේ ඔන්න අපි කියන වැටි වෙන්නේ කියලා එන එක ඇත්තටම මේ මිනිස්සු අර ඒකට මෙහෙමයි ඒකට පිළි අරගෙන තියෙන්නේ මේ මැතිවරණේ දිනන්න බෑ කියලා සීමාවක් නැහැ නේ පේන්නේ සීමාවක් නැහැ දෙන්න රැට යනවා මොකටද දේවල් ගාන කැන්නසි පාරක් ගිහලා පොඩ්ඩක් මේ මෙහෙමයි අපි ඉතින් කලින් ඉඳන්ම අපි ඉතින් සිල නීපේනේ අපි හිටියේ ඉතින් අපි නිල් පාට ඉස්සරහට ගෙනියන්න ඕන නිසා මේ සැරේ පොඩි ගේමක් ගහලා බලමු වගේ අදහසකින් හවසට ගෙවල් ගහන්න කියලා පොඩි මැච් එකක් යන්නේ දවල් රෝගර යන්නේ යන්න විදියක් නැහැ රැස්වීමක් කිසිම නෑ පොඩි බුලත් කොලයක් ගන්නවා
උලත් කොලයක් කරගෙන මේ පොඩි කාඩ්ඩයක් කර මෙන්න මේ සැරේ මේ පොඩි සහයෝගයක් මට දෙන්න ගන්න ගහලා බඩ ගහලා කියන්නේ මේ ළඟදිදක් අපි මේ වැලිමට ගැන කතා කරන්න ඕනේ මේක ගැන හරිද වැලිමට ගැන මේ කතා කරන වැලිමට ඉතින් ගැන රැසීමක්වත් නැහැ ඉතින් අපිට මේ පේන්න නැහැ රැසීමක් මේ ඉස්සර මතක නේද මේක මල්ලි මේ වැලිමට සභාව මං හිතන්නේ 87 1987 මේක පිහිටුවන්නේ ඒ කියන්නේ මමවත් තාම මේ ඉපදිලා නැහැ ඉපදිලා නැහැ එතකොට මේ අපි ඉපදිලා නැහැ නේද වෙනකොට එතකොට මේ ඒ අතරතුර සභාපතිලා උපසභාපතිලා පත් වුණානේ දැන් නුගතලාවින් තමාට පත් වෙනවා කැප්පෙටි වලින් තව අවස්ථාවක පත් වෙනවා නේ එම මේ වැලිමඩින් තව අවස්ථාවක පත් වෙනවා ඉතින් මෙහෙම වෙච්ච සිතක් නෑ වැලි හැමදාම වැලි මඩම තමයි වැලිමඩම තමයි අන්න මේක තමයි මම අහන්න ගියේ දැන් මම ඇද ඉස්කෝලේ යන කාලෙත් ටවුන් එකේ එහෙමම තමයි කිසි වෙනසක් නෑ වැලි මඩයි විතරයි හරිද බස් ස්ටෑන්ඩ් එක එහෙමම තමයි හරිද අර අපේ තියෙන්නේ අර වැලි මඩයි ඔර්ලෝසු කනුවත් ඒ විදියටම තමයි පාරත් ඒ විදියටම තමයි පාලම් ටිකත් ඒ විදියටම තමයි බෝක්කු ටිකත් ඒ විදියටම තමයි ඒ වුණාට අර කාලවල වල පත් වුණානේ අපේ ප්‍රාදේශීය සභාපතිලා ලේකම්ලා අම්මට සිරි වෙන්න එක්සස් හොඳ වාහන පදිනවා දැන් මේක ඉරිසියාවන්නේ මං කියන්නේ එහෙම තමයි මිනිස්සු දියුණු වෙන්න ඕනේ නැද්ද මේක මේ මෙහෙම ඒ කියන්නේ තමන් මහන්සියෙන් උපයාගෙන දියුණු වෙනවා කියන එකයි දේශපාලනය තුල දියුණු වෙනවා කියන එකයි මල්ලි පැහැදිලිවම දෙකක් නේ දැන් සමහර අවස්ථාවල මේ අපේ වැලිමඩ ආසන්නයේම සමහර මේ ඡන්ද බල ප්‍රදේශ තිබිලා තියෙනවානේ තාත්තා පළාත් සභාවේ ඇමති එතකොට පුතා පාර්ලිමේන්තු මන්ත්‍රී එතකොට අම්මා ප්‍රාදේශ සභාවේ සභාපති නිකන් හිතන්න කැම මේසක 3 දෙනා සෙට් වුණාම ආණ්ඩු 3ක් හැප්පෙනකොට කොහොමද කියලා ගැම්ම කියන්නේ එහෙම තමයි මේ කට්ටිය මේක අරන් ආවේ වැලිමඩ ප්‍රාදේශ සභාවට කොච්චරම තමයි ඉතින් ඒ සභාවෙන් සාමාන්‍ය මිනිස්සුන්ගේ උපතේ ඉඳන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලදරු ඊට පස්සේ මාතෘ සායන පවත්වන තැන ඉඳන් ගමේ මේ සුසාන භූමිය දක්වා පුද්ගලයාගේ ජීවිතයට බද්ධ වෙන සියලු කාරණා වෙන්න ඕනේ සභාව ඇතුලේ. ඉතින් මිනිස්සු එක දන්නෙත් නැහැ, මිනිස්සු කිව්වෙත් නැහැ. හන්දි දීලා ගියා. එයා එයාගේ පවුල නඩත්තු කරගත්තා. එතනින් එහාට දැන් සිද්ධ වුණේ නැහැ. නමුත් ඇත්තටම මේක තමයි පුද්ගලයාගේ මේ ජීවන යාන්ත්‍රණයට සම්බන්ධ වෙන ප්‍රධානම ආණ්ඩුව ආයතනය. ඉතින් වැලිමඩට මං හිතන්නේ එහෙම අවස්ථාවක් මෙතුවක් කාලේ සිද්ධ වුණේ නෑ. ඒක හේතුව තමයි මෙතෙක්ේ බලයට පත්විච්චය දේශපාලනය කරනවා කියලා කී කරේම අවුල නඩත්තු ඉතින් යට දෙයන්නේ තමන්ගේ බාර් ලයිසන් එක දාගන්නවා තමන්ට ගල් වැඩපොළ තමන්ගේ නමට ගන්නවා ඒක දැන් වැඩේ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර අපි කියන්නේ විශ්‍රාම වැටුපුකොත් ඔය වැලිමට ඉන්න පිරිසටත් හම්බෙනවා හිටපු අයට එතකොට මේ ඒකත් එක්ක මේ මිනිස්සු ඉතින් දේශපාලනය අර අපි කියන්නේ උපතේ සිට මරණය දක්වා පුද්ගලයාගේ යාන්ත්‍රණයට මැදිහත් වෙන දේනේ පළාත් පාලන ආයතනයෙන් කියලා. ඉතින් ඔය මෙතෙක් දේශපාලනය කරපු මිනිස්සු උපතේ සිට මරණය දක්වා නෙවෙයි. ඒ කට්ටිය තවත් පරම්පරා 7කට මේ වැදගත් වෙන විදිහට බලපාන නිසා මේ කට්ටිය මේ දේශපාලනය යොදාගත්තා. ඒතර ආර්ථික වාසි තමයි. එතනින් යට කිසි දෙයක් නෑ. මිනිස්සුගේ ජීවන මට්ටමක් ගැන කතාවක්වත් එතනින් එහාට නෑ. මිනිස්සු අර පවුල නඩත්තු කරගන්න කරගත්ත දේශපාලනය තමයි. නිසා දැන් ඔන්න අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. වැලිමඩ ප්‍රාදේශ සභාව ක්ලීන් කරන්න සුද්ධ කරන්න අපේක්ෂකෝ 41 දෙනෙක් ඉන්නවා සභාවේ. එතකොට අපේක්ෂකෝ 41 දෙනාම කියන්නේ මේ අපි අර වචන පරිසමාප්තාර්ථයෙන්ම කියනවා නම් මේ ජනතාවාදී ආණ්ඩුවක් පුංචි ආණ්ඩුවක් කියන්නේ ජන සහභාගීත්ව ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් මේ වැලිමඩ ප්‍රාදේශ සභාව ඇතුලේ එතකොට අර මහා ආණ්ඩුවෙන් එන ප්‍රතිපාදන ආයේ නාස්ති වෙනවා කියලා එකක් හොරා කනවා කියලා එකක් කතාවක් මේක ඇතුලේ නෑ. නිසා එතෙන්ට මිනිස්සු තමන්ගේ විඥානය දියුණු කරගත්තොත් කතිර පාවිච්චි කරොත් එහෙම ඔන්න වැලිමඩට අලුත් මේ අපි කියන්නේ අර පුනරුදයක් වැලිමඩට අලුත් පුනරුදයක් ඇවිල්ලා මේ වැලිමඩ කියන කාරණේ මේ ලංකාවේ සාමාන්‍ය දිදුලන තැනක්. දැන් අපි හිතමු සංචාරක ව්‍යාපාරය මෙහෙට ගේන්න බැරිද කියන්නකෝ බලන්න. අවුරුදු 77ක් ඇල්ලා මෙච්චරට ගෙනල්ල ඔයා කියන්නේ වැලිමඩ තියෙන්නේ ලංකාවේ දියුණු නගරවල තුන්වෙනි ස්ථානය. තුනද? ඒක මං හිතන්නේ ඇත්තේ මේ ඉහළ සිට පහළ සිට ඉහළ ගත්තම ඒකෙන් මේ තුන්වෙනි හෝ දෙවෙනි ස්ථානය. අපි ඉතින් මෙච්චරලා ලොකු සංවාදයක යෙදුණා. ඉතින් අපේ තව එක මැච් එකක් තියෙනවා අපිට ගහන්න. ඒක එන්නේ මැයි 6 වෙනිදා
තමයි ඒ මැච් එක තියෙන්නේ. මං හිතන්නේ ඒක තමයි ෆයිනල් මැච් එක වෙන්නේ නේ. අපි කියන්නේ අර පළවෙනි ඉනිම ඉවරයි. ඉවරයි. ඉනිමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඊට පස්සේ දෙවෙනි ඉනිමත් අරකට වැඩිය ලොකු බිම්බක් පැන්නා. ඒතර දැන් ඔන්න මේක තුන්වෙනි ඉනිම මේක තමයි ගැහුවොත් මැච් එක ගැහුවා වෙන්නේ. මොකද මේ අර තියෙන ඉතිරි වෙච්ච අර ක්ලීන් කරද්දි ඉතිරි වෙච්ච මොන හරි තියෙනවා නම් බිම් මට්ටමේ ඒ ටික ඔක්කොම මේ අර වල් පැල මොන හරි තියෙනවා නම් ඒවා අර කලින් කරා බැකෝ වලින් අයින් කරන්න පුළුවන් නම් මේ අවස්ථාවෙත් ඔය ලංකාවේ මම හිතන්නේ 330 ගණනක් තියෙන පළාත් පාලන ආයතන ඔය බහුතරයක් මේ විදියට මේ ක්ලීන් කරන්න පුළුවන් වුණොත් මේ ලංකාවට ඇත්තටම හොඳ රටක් මේ ලංකාවට නිර්මාණය වෙනවා. මොකද අපි දන්නවා දැන් අපේ හිටපු එකන අපේ මේ වෙනකොට ජීවිතුන් අතර නැති අපේ ආච්චිසියට ලංකාව දියුණු වෙනවා දකින්න උන්දලෑට මේ පින තිබෙන ඇතරම වාසනවන්තුනේ නෑ. වැලිමට ගත්තත් එච්චර තම වැලිමට දියුණු වෙනවා ගම දියුණු වෙනවා දකින්න අපේ සියාච්චිලාට පිනත් තිබුණේ. නමුත් අපි විශ්වාස කරනවා මේ දේශපාලන ව්‍යාපාරය තුළ මේ ඔය වර්තමාන ආණ්ඩුවත් එක්ක ඒ පින අපිට තියේ කියලා අපිට තියේ කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේ අවස්ථාව අපි බුද්ධිමත්ව තීරණය ගණ්ඩෝනි අවස්ථාව වැලිමට ජනතාව වශයෙන් විශේෂයෙන් මොකද අපි මේ දැන් කතාගෙන සමස්තයක් ගැන ඒ වුණාට අපි වැලිමට ජනතාව ගැන බලන්න එපා. වැලිමට දැන් ඉන්නේ 3ට 3 ඉඳන් මේකට අරන් යන්න බෑ අපි කොහොමද කරලා හරි මැච්චක් ගාලා නේද. මම හිතන්නේ ග්‍රාම සේවා වසම් තියෙන 64ක් වැලිමටට. ඔය ග්‍රාම සේවා වසම් 64 ඡන්ද කොට්ටාස් 24කට මේ කේන්ද්‍රගත වෙනවා. ඒතර ඡන්ද කොට්ටාස 24 මින් මිනිස්සු බුද්ධිමත්ව මේ මොහොතේ මේ තමන්ගේ කතිරේ පාවිච්චි කරොත් එහෙම අලුත් ආණ්ඩුවක් කියන කාරණයක් එක්ක මේ වැලිමට දියුණු කරනවා කියන එක මහලුකු දෙයක්. ඇත්තම කතාව ගත්තොත් දැන් ඔය අඩුම තරමේ මේ ටවුන් එකට එන වාහනේ කෙනෙකුට වාහනයක් පාක් කරන්නවත් තැනක් නෑ. මම හිතන්නේ මේ අලුත් ආණ්ඩුව යටතේ ප්‍රධානම යෝජනාව තමයි වැලිමටට මේ පාගින්නයක් හදන. ඔව් රථවාහන අංගනයක් හදන එක. එතකොට ඒක නම් ඕනි මම දෛනික ජීවිතේ මුහුණ දෙන්න ලොකු ගැටලුවක්. මේක බලාගෙන ඉන්නවනම් දෙයියනේ මේකට මේ පාගින් නම් මේව කරන්න මොකද ඇල පාරවල් අයිනේ පාරවල් ගානේ ගස් යට කොයි තැන්වල ගිහිල්ලා පාර නවත්තන්න කියලා මේ කල්පනා කර ඉද්දි ඇක්සිඩන්ට් වෙනවා. දැන් මෙහෙන් කොහෙන්ද බණ්ඩාරල පැත්තේ වැලිවට්ටේදී කල්පනා කරගෙන පොතට ඉඳ තියෙන්නේ එහෙම කල්පනා කරගෙන ඩෝන් ගාලා වදිනවා. එහෙම අවස්ථාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රධානම කාරණේ ටවුන් එක තුල මේ නගර සීමාව ඇතුලේ තමන්ගේ වාහනේ පාක් කරගන්නවා කියන එක. ඒතර මේ හීනයක් නේ. දැන් මේ ආණ්ඩුව යටතේ මම දැක්ක මේ අලුත් කියන්නේ මේ වැලිමට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල ප්‍රධාන වශයෙන් තියෙන සාධකයක් තමයි මේ වැලිම වාහන අංගනයක් කියන එක. ඒතර එතනින් එහාට ගියාට පස්සේ මේ කැලිකසර් ප්‍රශ්නේ. ඒ කියන්නේ කුණු ටික කුණු වෙන්න නොදී අරගෙන යන්න මේ අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මම දැක්ක කියනකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල තියෙනවා. එතකොට එතනින් එහාට ගියාට පස්සේ අත්‍තරම නගරේ ප්‍රාදේශ සභාවට මුදල් හම්බ කළ දෙන්නේ මිනිස්සුමනේ. ටිකට් එකෙන් කියන පාකින් ටිකට් එකෙන් එතකොට කඩවල් වල වරි පනම් මුදල් වලින් එතකොට ඉඩමක් ලිව්වම ඉඩමේ මුද්දර ගාස්තු වලින් කොටසක් එනවා. දඩ ගැහුවම අධිකරණයේ ඒකෙන් කොටසක් සභාවට එනවා. ඒ කියන්නේ සභාවට මුදල් හම්බ කළ දෙන්නෙම සභාව ආශ්‍රිත වෙන මිනිස්සුන්. ඒතර සභාවට යුතුයකමක් වගකීමක් තියෙනවා. මේ මිනිස්සුන් උපතින මරණය දක්වා හැම ක්‍රියාවකටම මේ මැදිහත් වෙන්න. නිසා මේ අපි බලාපොරොත්තු වෙනවා මේ ඔය ඔක්කොම අපි දැන් ඔය කතා කරපු ප්‍රතිපත්තිද යෝජනාද සැලසුම් ටික ඔක්කොම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මැයි 6 ගහන මැච් එකකින්. ඒතකොට ඒකත් එක්ක තමයි මේ සැලසුම් බිම් මට්ටමට ගෙනියන්න පුළුවන්. නැත්නම් ඉතින් අර කලින් සංස්කෘතියම තමයි දැන් ඔය අර පාකින් කියන එක හීනය කුණු කසල බැහැර කරනවා කියන හීනය සිහිනයකින් තමයි අපි තාම මේක යන්නේ. ඔය අනිත් එක තමයි දැන් ඔය අර අපි අර පොඩ්ඩක් කලින් මැතිවරණයට ගියොත් එම් පළාත් පාලන මැතිවරණ වැලිමඩ වෙනම පළාත් පාලන මැතිවරණයෙන් දෙනපු පක්ෂේ නෙවෙයි සභාපති පිහිටෙව්වේ. නිකන් බලන්නකො නිකන් ඒක නිකන් විකෘතියක් නේද? කියන්නේ දිනුවේ නංගි වෙන්න ලක්ක දෙනවා වගේ. මිනිස්සු ඡන්දේ දුන්නේ වෙනත් පක්ෂයකට ආණ්ඩු බලය පිහිටවන්න පළාත් පාලන ආයතන තුල වැලිමඩ. නමුත් අන්තිමේට සභාපති විදිහට මෙන්න වෙන කෙනෙක්පත් වෙනවා. උපසභාපති විදිහට මෙන්න මේ කියන්නේ සුළුතර ඡන්ද ප්‍රමාණයකින් සභාපතිපත් වෙනවා. කොහොමද වෙන්නේ? මම හිතන ඔය සභාපති විදිහට පත් වෙච්ච කෙනාට තිබුණේ එයත් එක්ක ආසන 5යි. මම
මවුවත් දන්න කවු සභාවතිය ඒක තමයි. ඒ කියන්නේ ඒ තරම් මිනිස්සුන්ගේ ඈත් කරා මේවා. ආසන 5ක් ගත්ත කෙනා සභාපති වෙනවා. එතකොට ආසන 15ක් ගත්ත පිලක කාන්තාවක් තමයි උපසභාපති වෙන්නේ. නමුත් එතකොට අර ආසන 18ක් ගත්ත කෙනා සභාපතිත් නැහැ උපසභාපතිත් නැහැ. ඉතින් විකෘති යන්නේ මේ තියෙන්නේ. මේ මිනිස්සයා ඡන්ද දෙනවා පක්ෂයකට මේ පක්ෂයෙන් ගිහලා සභාපති තෝරමු කියලා. ගම හදන්න දෙන්නේ. ගම හදන්න කියලා දෙන්නේ. බිම හදන්න කියලා දෙන්නේ. අන්තිමට ඒ ආණ්ඩුව තුළ විකෘතියක් තියෙනවා. නිසා මේ ඔය විකෘතිය තමයි පාර්ලිමේන්තුව තුළ මෙතෙක් තිබුණේ. ඔය විකෘතියෙන් තමයි ජනාධිපති ධූරය තුළ මෙතෙක් තිබුණේ. නිසා මේ ඒ දෙකම වෙනස් කරන්න මේක වෙනස් කරන එක මම හිතන්නේ වැඩිමඩ මිනිස්සු ඒ තරම් දුරට මේ අදූරදර්ශී වේ කියලා. දූරදර්ශී වෙලා මේ 6 වෙනිදා හරියට 4 ගැහුවොත් එහෙම මැච් එක ගැහුවේ නැත්තම් ඉතින් මේ සොරිම තමයි වැලිමන්ට. තමයි වැලිමන්ට. නිසා අපි මේ ආරාධනා කරමු මිනිස්සුන්ට. බුද්ධිමත්ව තීන්දුව తీරන අරගෙන මේ අවසාන අවස්ථාව වැලිමට කොට දාන්න. අන්තිම ඉනිම අවසන් ඉනිම අවසානයේ හරියට ගහන්න. පිත්ත බලලා පිච් එක බලලා බෝල බලලා එන්න බෝලට ගහන්න මැච්චේ ගහන්න කියන එක තමයි අපි ඔන්න අද වැඩසටහන අවසන් කරද්දී අපි මේ ඉල්ලන්නේ අපේට පළවෙනි වැඩසටහනේ අපි ඊළඟ වැඩසටහනේ කතා කරුවා දැන් කියවනේ අර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා කියන්නේ. අන්න ඒකෙන් අපි එකින් එකට අපි කතා කරමු වැලිමඩ ජනතාවට සහ සමස්ත රටේ ජනතාවට මේ අපි මාර්ගෝපදේශයක් මේ තුලින් දෙන්න පුළුවන් නේද? ඔව්. මේ හයට කලින් තව අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තියෙන කාරණා සම්බන්ධව තියෙන්නේ කියලා දැන් අනිකර අර කොළ යන්නේ දෙන්නේ. කොල්ල කැමති නැහැ කොළ කියවන්න. කොල්ලෝ ඔල්ලෝ කැමති නැහැ කොළ කියවන්න. කොල්ලෝ කැමති මේවා ගැන වීඩියෝ එක මොනවාද මුන් මේ කියලා තියෙන්නේ මොනවාද මේගොල්ලෝ මේ කාල කිවල් වලට එවලා තියෙන්නේ කියන එක මේව කරන්න අපි ඔව් අනිත් එක මේ දැන් ඔය මේ දක්වා දැන් වැලිමඩ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් වල මම දැක්කේ මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විතරයි මං හිතන්නේ පත්තරයක් හෝ මේ ලීෆ්ලට් එකක් ගෙදරට යන්නේ. අනිත් ඔක්කොම විතරයි කාඩ් එකයි මේ කාඩ් එකයි පිටිපස්සේ කැලෙන්ඩර් එක. ඔව් ඒක දාලා බුලත් කොලේ කාලේ මන්නේ. රාහු කාලේ මෙන්න මෙච්චරයි කියලා මේ. එහෙම නෙමෙයි ඒවා ක්‍රියේටිව් අයිඩියාස් ඒවා. ඔව් ඒවා හොඳයි. අගේ කරන්න ඕනේ. නමුත් අර රාහු කාලේ බලාගෙන කාඩ් එකක් දෙනවා. නමුත් අර මේ ඒක අර මිනිස්සුන්ගේ දේශපාලන විඥාණයට කොයි තරම් දුරට බද්ධ වෙනවද කියන එක මේ බුලත් කොලේ අපි සාමාන්‍යයෙන් බුලත් කොලයක් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මේ ගන්න කෙනාට වටිනාකමක් දෙන්න හා දෙන කෙනාට වටිනාකමක් දෙන්න. නමුත් දැන් මේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ බුලත් කොලේ පාවිච්චි කරන්නේ අතරම මේ මිනිස්සුන්ගේ සුද්ධ චේතනාව ඒක නෙවෙයි. තමන් කල්පනා කරනවා හැම මාසෙක රුපියල් 15000ක් තමන්ගේ සාක්කුවට එන්න කියලා තමයි දෙන්නේ. අනේ එන්න කියන එක තමයි බුලත් කොලේ සංකේතවත් දෙන්නේ. එනිසා මිනිස්සු බුද්ධිමත්ව තේරුම් ගනි. මිනිස්සු බලයි ආණ්ඩුව ඇත්තරම මේ දේශපාලන කියන්නේ මහජන නියෝජිතයෙක් කියලා කියන්නේ මහජන නියෝජිතයෙක් කියලා කියන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිතේට වග කියන්න ඕනේ යා. කියන අනිවාර්යයෙන්. ඒතර මේ රුපියල් 15000 දීමනාව අරගෙන ඔව් රුපියල් 15000 දීමනාව අරගෙන තමන්ගේ මේ දිනදා මේ කටයුතු කරගන්න එක නෙවෙයි. එතනින් එහාට ලොකු වගකීමක් තියෙනවා. අනිත් මේ ස්වේච්ඡා සේවය මේ මුලින් තිබුණේ. ස්වේච්ඡා සමිතියේ සමිතියක සභාපතිට අපි දානවා මොකද්ද මුලට නම ගරු සභාපති. එතකොට ගරු සභාපති ගරු කියන වචන දෙක ඇතුලේ තමයි සමිතියේ මරණාධාර හෝ සුබසාධක සමිතිය යාට වටිනාකමක් හම්බෙන්නේ. ඉතින් මේ මහජන සේවකයෙක් මේ තෝරන්නේ. මහජන නියෝජිතයෙක් තෝරන්නේ. එතකොට ඒ කෙනාට ගරු කියන වචනේ අකුරු දෙක දාගන්න පුළුවන් වෙන්නේ එයාගේ ක්‍රියාකලාපයත් එක්ක. එතකොට ඒක තීරණය කරන්න ඕන ඉදිරිපත් කරන අපේක්ෂකයා. ඉතින් අපේක්ෂකයා හොඳ වැඩපිළිවෙලක් එක්ක අදූෂිත කණ්ඩායමකින් හොඳට මතක තියාගන්න. මොනවද? අදූෂිත කණ්ඩායමකින් ඒක වැදගත්. අදූෂිත කණ්ඩායමකින් ඉදිරිපත් වෙන අය ඉදිරිපත් වෙන නියෝජිතයෝන් ගැන තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා මිනිස්සුන්ට ඇවිල්ලා තියෙනවා. ඒතර ඒක අපි බලාපොරොත්තු වෙමු ඉතින් නේද? බලාපොරොත්තු වෙමු. අපි දැන් මේ ඉස්සරහට මේක ගැන ලොකෝටම කතා කරන්න ඕනේ. වැලිමඩ ගැන කතා කරන්න ඕන තමයි අපි මේ වැඩසටහන වෙන්නේ. වැලිමඩ විතරක් නෙවෙයි සමස්ත රට ගැනම කතා කරන්න ඕනේ. අපේ කම කියන එක අපේ අර තියෙන ඉඳලා මෙච්චර වැලිමඩ ගැනත් අපි වෙනම මේ පළවෙනි වැඩසටහනේ කතා කරේ. අපි මේ ඉස්සරහට අපි මේ වැඩසටහන් වලින් අපි බලමු වැලිමඩට මොනවාද මේ අපිට කරන්න පුළුවන් කරන්න තියෙන දේවල්. ඉතින් වර්තමාන රජය හොඳයිද නැද්ද කියලා කමෙන්ට් දාන්න. දැන් අපි කීපේ වගේ උත්නේ කෑලි මොන හරි අල්ලලා අපිට බඩින්න තියෙනවා නම් බඩින්න. මේ හොඳ කියන්න තියෙනවා හොඳ කියන්න තව වෙන්න ඕන දේවල් තියෙනවා මේ කියන්න. නැත්නම් අපි දන්නේ දේවල් තියෙනවා ඒවත් කියන්නේ අපි දන්නේ නැහැ නේ. නේද? අපි එහෙනම් මේ අදට වැඩසටහන අපි මේ
අපිනේ අයි ඔව් අපි අදට මේ වැඩසන්න අවසන් කරමු මොකද මේ ගැන කතා කරන අපිට දැන් තව කතා කරන්න පුළුවන් වීඩියෝ දික්කනෙක් විතරයි වෙන්නේ මිනිස්සුන්ට දෙයක් යන්න බෑ ඔළුවට හරිද මේ අපි සතුටින් ඔයාලා දාන කමෙන්ට් රියැක්ට් දාන හාඩ් දාන්න කියාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ විරුද්ධත් යන අපි ඒවා බලනවා මේ මොනාද වෙන්න තියෙන දේවල් මේ මෙතන කාට හරි ඇවිල්ලා කතා කරනවා නම් අපි ඒකට තවස්තාවක් අපි දෙමු මේක නෑ අපේ මේතින් මේ අපේ චැනල් එකත් ෆලෝ කරගන්න පේජ් ෆලෝ කරගන්න කමෙන්ට් දාන්න කමෙන්ට් නම් ඇත්තන වටිනවා කමෙන්ට් දාන්න බයින වුණා බැලලා දාන්න සුද්ධ සිංහලෙන් හරි බයින් අපි ඒවා බලනවා එහෙනම් අපි අදට ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා ඉතින් ස්තුතියි ධනුෂ්කයි ආවට පළවෙනි වැඩසටහනට මේ අපි මේ ඉස්සරහට බලමු තවත් වැඩසටහන් වලින් හමු වෙමු